මගේ ෆස්ට් මැක්‍රම එක තමයි කරන්න යන්නේ. ෆස්ට් මැක්‍රම එක විදිහට මම තෝරගත්තේ ඕල් කෙනෙක්ව. ඔයාලා පළවෙනි වතාවට මැක්‍රම එකක් කරන්න හිතන් ඉන්නවනම් ඕල් කෙනෙක්ව තෝරගන්න කලින් නොට්ස් වර්ග කිහිපයක් පුරුදු වෙලා පොඩි මැක්‍රම එකක් කරලා ඊට පස්සේ આવොත් තවත් ලේසි වෙයි. මම මේක කළේ නොට්ස් වර්ගත් ඉගෙන ගන්න ගමන්. ඉතින් ඒ නිසා මට මේක ඉවර කරන්න දවස් කිහිපයක්ම ගියා. මුලින්ම ඕල්ගේ කන් දෙක තමයි හදාගත්තේ. ඊට පස්සේ කන් දෙක මෙටල් රින් එකට ඇටච් කරා. ඊට පස්සේ ඉතුරු රෝප්ස් ටිකත් රින් එකට ඇටච් කරා. මේකට මට මැක්‍රමේ කෝඩ් එකෙන් මීටර් 90කට කිට්ටු වෙන්න ගියා. මේකට ඕන වෙච්ච ඔක්කොම දේවල් ඕන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මේක ගැන ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ අවුල් ගැන මොකද හිතන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මගේ ෆස්ට් wearable project හඳුම වීඩියෝ එක බලපුවා කිහිප දෙනෙක් කමෙන්ට් කළාත් එපා. ප්‍රයිවට් මෙසේජ් දාලාත් අහලා තිබ්බා ක්ලාස් කරනවද කියලා. ඉතින් මම ක්ලාස් නම් කරන්නේ නැහැ. මම තාම මේව ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. හැබැයි ඔයාලට ඕනේ නම් මට පුළුවන් මේව කරන විදිය වීඩියෝස් අරගෙන එන්න. මට ඕන තරම් වීඩියෝස් YouTube එකකින් ඔයාලට හොයාගන්න පුළුවන්. හැබැයි සිංහල වීඩියෝස් ගොඩක් අඩු නිසා ඔයාලා කැමති නම් මට ටියුටෝරියල් අරගෙන එන්න පුළුවන්. මම එහෙම වීඩියෝස් කියනවා නම් බබාගේ වැඩත් එක්ක මම ඒකට වෙනම වෙලාවක් වැය කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම වීඩියෝස් කරලා වීඩියෝස් බලන්න අඩු ප්‍රමාණයක් නම් කමෙන්ට් කරන්න එක්කනයි දෙන්නයි නම් මට ඉතින් එහෙම දිගටම වීඩියෝස් ගන්න හිතෙන්නේ නැහැනේ. ඒ නිසා ඔයාලගේ ඉල්ලීම් ප්‍රමාණය මත තමයි තීරණය කරන්නේ. එහෙම ටියුටෝරියල් ගේනවද නැද්ද කියලා. ඉතින් එහෙම වීඩියෝස් ඕන නම් ඒකත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. නම් බබාලා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.